කොහොමද ඔයාලට? අද නත්තල් දවස. වෙනදට වඩා ටිකක් වෙනස් විදිහට ලොකු මහන්සියක් නැතුව හිත සතුටු වෙන රස විඳින්න පුළුවන් කෑම ටිකක් හදාගන්න ඕනේ කියලා හිතුවා. එකපාරම හිතට ආපු අදහසක් නිසා සරල පහසු ඉක්මනින් හදාගන්න පුළුවන් මෙනු එකක් තමයි මම අද තෝරගත්තේ. මුලින්ම ඩෙසර්ට් එකෙන් පටන් ගත්තොත් හොඳයි කියලා හිතුවා. නත්තල් දවස නිසා අද මං හදන්නේ යූල් ලොක් එකක්. ඇත්තටම මේ ඩෙසර්ට් එක අවස්ථාවට අනුව ඕන විදිහට වෙනස් කරගන්න පුළුවන්. කැරමල් පුඩින් එකක්, කොෆි පුඩින් එකක් වගේ ඉක්මනින් හදාගන්න පුළුවන් ඩෙසර්ට් එකක් වුණත් හරි. කේක් එකත් ගෙදර හැදුවොත් ලොකු වෙලාවක් යන නිසා මං කඩින් ගෙනාපු කේක් එකක් යූල් ලොක් එකක් වගේ අයිසින් කරලා ඩෙසර්ට් එකේ වැඩේ ඉවර කරගත්තා. ඊළඟට චිකන් එක මැරිනේට් වෙන්න තියන්න අවශ්‍ය දේවල් ලෑස්ති කරලා චිකන් එක සූදානම් කරලා පැත්තකින් තිබ්බා. ඒ අතරේ බිරියානියකට අවශ්‍ය දේවල් ලෑස්ති කරගත්තා. මේක ප්ලෑන් කරපු වැඩක් නෙමෙයි නිසා චිකන් එකට ලොකු වෙලාවක් මැරිනේට් වෙන්න තියන්න උනේ නෑ. පැය භාගයකින් වගේ එයා ෆ්‍රයර් එකට දාලා විනාඩි 80ක් බේක් කරගත්තා. බිරියානි එකට මං හැදුවේ ඉස්ස බිරියානි එකක්. චිකන් එක වෙනම බේක් කරපු නිසා මෙනු එක බැලන්ස් කරගන්න ඉස්ස බිරියානි එක ගැලපුණා. හදිසියෙ ප්ලෑන් කරන දවසක ඉක්මනින් පහසුවෙන් හොයාගන්න දේවල් වලින් මෙනු එක ගලප ගන්න එක තමයි හොඳම. ඉස්ස වෙනුවට එග්, පනීර්, මෂ්රූම්, වෙජිටබල් ඕනෙම දෙයක් යොදාගෙන බිරියානි එක හදාගන්න පුළුවන්. රයිස් එකක්, නාසි බුරාන් එකක් වුණත් ගැලපෙනවා. චිකන් බේක් එකත් Tamanta කැමති විදිහට පහසුවෙන් වෙනස් කරගන්න පුළුවන්. මීට අමතරව රතු ගෝව සහ පිපිඤ්ඤා එක්ක ඉක්මනින් හදාගන්න පුළුවන් සලාඩ් එකක්, ජින්ජර් බියර් එකක් එක්ක අන්නාසි පෙති මම මගේ කෑම මේසෙට එකතු කරගත්තා. සතිය පුරා වැඩ කරලා ලොකු මෙනු එකක් හදාගන්න ලෑස්ති වුණොත් එදා දවසේ ඉතිරි වෙන්නේ මහන්සිය විතරයි. ඒකට සරල පහසු හිත සතුටු වෙන මෙනු එකක් පවුලේ අය එක්ක හදාගෙන ඔක්කොම එක්ක මතක බෙදාගෙන රස විඳින්න පුළුවන් නම් ඒක තමයි මේ වගේ විශේෂ සූදානමක වටිනකම. ඔයාලත් මේ වගේ නිවාඩු දවසක පර්ෆෙක්ට් මෙනු එකක් හොයන එකට වඩා සිම්පල් හැපිනස් එක හොයාගන්න. මාව බලන් හිටියට අහන් හිටියට ගොඩක් ස්තුතියි. මේ වීඩියෝ එකට කැමති වුණා නම් ලයික් කරලා මගේ channel එකත් subscribe කරගෙන යන්න. ඔයාලට ආදරයේ පිරි සරල සතුටින් පිරුණු සුබ නත්තලක්.